පැය එකහමාරක් තුළ වෙනිස්විලාවේ අගනුවරටත් පහර දීලා ඔවුන්ගේ රටේ ජනාධිපතිවරයාත් පැහැරගෙන. තමන්ගේ රටේ ජනාධිපතිවරයා අතුරුදහන් වුණා කියලා වෙනිස්විලානු රජය පවා දැනගන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ඒ බව නිල වශයෙන් නිවේදනය කළයන් පසුව. කවුද මේ විශ්මිත මෙහෙයුම් පිටිපස්සේ සිටින ලොව භයානකම සහ රහසිගතම විශේෂ බලකාය? ඒ තමයි ෆස්ට් ස්පෙෂල් ඔපරේෂන් ඩිටැච්මන්ට් ඩෙල්ටා හෙවත් ඩෙල්ටා ෆෝස් බලකාය. ඉතින් අපි අද වීඩියෝකින් කතා කරන්න හදන්නේ මේ ඩෙල්ටා ෆෝස් බලකාය ගැන. වෙනිසුලාවේ සිදු වූ විශේෂිත මේ මෙහෙයුම ඇමරිකානු ඩෙල්ටා බලකාය විසින් සිදු කළ බවට ඇමරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. මේ තහවුරු කිරීමත් එක්ක මේ ඩෙල්ටා ෆෝස් ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ෆස්ට් ස්පෙෂල් ෆෝස් ඔපරේෂනල් ඩිටැච්මන්ට් ඩෙල්ටා කියලා තමයි මේක හඳුන්වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ සතු ප්‍රබලතම ප්‍රතිශස්ත මෙහෙයුම් ඒකකයක් වන ඩෙල්ටා බලකාය නිර්මාණය කරන්නේ 1977 වර්ෂයේදී. සෙබළුන් 2000ක් පමණ සිටින ලොව වඩා රහසිගතම විශේෂ මෙහෙයුම් ඒකකයක් වන මෙය කැලිෆෝනියාවේ මූලස්ථාන කොටගෙන එක්සත් ජනපද හමුදා විශේෂ මෙහෙයුම් විධාන යටතේ ක්‍රියාත්මක වෙනවා. නිර්මාණය කරලා වසර ගණනාවක් යනතුරු මේ රහසිගතව තමයි තියාගත්තේ. ප්‍රාණාපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්, ඉහළ වටිනාකමක් සහිත ඉලක්ක අල්ලා ගැනීම, ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම හෝ ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම, සතුරු ප්‍රදේශවලට රහසිගතව ඇතුල් වී තොරතුරු රැස් කිරීම සහ පහර දීම, ඒ වගේම ඉහළ පෙළේ ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ඔවුන් ගොඩබිම පමණක් නොවේ, ගුවන් යාන, දුම්රිය, නෞකා, වෙනත් වාහන මේ කියන ඕනෑම තත්ත්වයක් යටතේ මැදිහත් වෙලා පාලනය නතු කර ගැනීමට ඔවුන් පුහුණු කරලා තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් ලෝකයේ ඕනෑම තැනක ඕනෑම වාතාවරණයක් යටතේ සිදුවන ඕනෑම භයානක තත්ත්වයක් පාලනය කරලා ජයග්‍රහණය කිරීමට ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙනවා. ඔවුන්ට ලෝකයේ ඕනෑම තැනක ඉතා කෙටි දැනුම් දීමකින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔවුන් මේ වනවිට මෙහෙයුම් රැසක් සිදු කරලා තියෙනවා. මේවයින් බොහෝමයක් තොරතුරු රහසිගතව තමයි තියෙන්නේ. එතනනුත් ටිකක් ප්‍රසිද්ධ මෙහෙයුම් කිහිපයක් තියෙනවා. පර්සියානු ගල්ෆ් කලාපයේ නැව් ආරක්ෂා කිරීමේ මෙහෙයුම, 2001දී ඔසාමා බින් ලාඩන් සෙවීමේ මෙහෙයුම, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදු කළ ගුවන් ප්‍රහාර, ඉරාකයේ ප්‍රාණ අපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම, ඒ වගේම සදාම් හුසේන් අල්ලා ගැනීමේ මෙහෙයුම, සෝමාලියාවේ සිදු වූ සුප්‍රකට බ්ලැක් හැක් ඩවුන් සටනට මුල් වූ මෙහෙයුම, ග්‍රෙනඩාවේ ආක්‍රමණය අතරතුර සිදු කළ මෙහෙයුම්, ඒ වගේම ISIS නායක අබු බකර් අල් බග්දාද් විනාශ කිරීම සිදු කළ සුවිශේෂී වැටලීම් මේ වගේ ප්‍රමුඛ වෙනවා. මෙම බලකායට සෙබළුන් බදවා ගැනීමේ ක්‍රියාවලිය දැනට ලොව පවතින දුෂ්කරතම හමුදා තෝරා ගැනීම වලින් එකක් කියලා තමයි කියන්නේ. ඇමරිකානු හමුදාවේ දැනට සිටින දක්ෂතම හා පළපුරුදුම සෙබළුන් මේ සඳහා ඉල්ලුම් කරනවා. ඔවුන්ගෙනුත් 90%කට ආසන්න පිරිසක් මෙම කටුක පුහුණුවේදී අසමත් වෙනවා. තෝරාගනු ලබන සුළු පිරිස වෙනුවෙන් ඉහළම මට්ටමේ ශාරීරික හා මානසික පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම මේ එක් සෙබලෙක් නිර්මාණය කරන්න ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 30කට අධික මුදලක් වැය වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මොවුන් පුදෙක් සටන් කරුවන් විතරක්ම නෙවෙයි. ඔවුන්ට විවිධ භාෂා පුළුවන් විවිධ රටවල, ඒ වගේම විවිධ සංස්කෘතීන් සහ උපාය මාර්ගය පිළිබඳ මනා දැනුමක් තියෙන බුද්ධිමත් සෙබළුන් පිරිසක්. ඩෙල්ටා බලකායේ මෙහෙයුම් වල ස්වභාවය කෙතරම් රහසිගත දෙයක් මෙම බලකායේ සමාජිකකගේ නමක්, නිලයක් හෝ රුවක් ලෝකයේ දැනගන්නේ අතිශය කලාතුරකින්. ඔවුන්ගේ පවුලේ අයට පවා තමා සිටින්නේ කොහෙදයි නොදන්නා අතුරුදන් වීමට සමත් පිරිසක්. වෙනිසිලානු ජනාධිපතිවරයා රැගෙන යාමේ මෙහෙයුම කොයිතරම් ශෝක්ෂමව සිදු කර ඇද්ද යන්න පෙනී යන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධ කරන තෙක්ම වෙනිසිලානු රජය තමන්ගේ ජනාධිපතිවරයා අතුරුදහන් බව නොදැන සිටීමයි. ඒ වගේම මේ එක් සෙබලෙක් සතු අති නවීන තාක්ෂණික උපකරණ සහ ආයුධ කට්ටලයක වටිනාකම් පමණක් රුපියල් කෝටි 3ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මොවුන්ගේ අවසාන මෙහෙයුම වුණු වෙනිසිලානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ නත්තල් කාලේ කරන්න. හැබැයි අයහපත් කාලගුණය සහ වෙනත් මෙහෙයුම් හින්දා 2026 ජනවාරි 3 වෙනකම් මේක කල් දාලා තියෙනවා. CIA සහ NSA බුන්දියාසි මගින් මදුරෝ සිටින නිවැරදිම ස්ථානය තහවුරු කරගෙන තිබ්බා. මොවුන් ඊට පස්සේ කරේ අහස ආක්‍රමණය කරන එක. මෙහෙයුම ආරම්භ වුණේ ජනවාරි 3 වෙනිදා අලුයම 1ට පමණ. ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F-22 Raptor සහ
F-35 යානා ඇතුළු යානා 150කට අධික ප්‍රමාණයක් වෙනිස්විලාවේ අහස ආක්‍රමණය කරමින් එවරට ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ විදුලි පද්ධතිය අක්‍රය කරා. එමගින් මුළු කරකරස් අගනුවරම අඳුරේ තමයි තිබ්බේ. ඊට පස්සේ තමයි ඩෙල්ටා බලකායේ ඇතුළු වීම සිද්ධ වුණේ. අති නවීන තාක්ෂණයෙන් යුත් හෙලිකොප්ටර් මගින් ඩෙල්ටා බලකායේ සෙබළුන් මදුරෝ රැඳී සිටින ස්ථානයට ඉතා පහළින්, ඒ කියන්නේ මුහුදු මට්ටමේ අඩි 100ක් විතර උසින් පියාසර කරලා ළඟා වුණා. ඔවුන් මදුරෝ සහ බෙරිඳ සීලියා ෆ්ලෝරස් නිදා සිටියදීන් තමයි අත්අඩංගුවට ගත්තේ. ඊට පස්සේ ඔවුන් අත්අඩංගුවට ගත් මුන් දෙදෙනා වෙනිසුලානු රජයට පවා සිදුවන්නේ කුමක්දයි තේරුම් ගැනීමට විනාඩි 30කටත් වෙනි කෙටි කාලයකදී හෙලිකොප්ටර් මගින් කරාකස් අගනුවරින් පිටතට අරන් ගියා. ඔවුන් මුලින්ම අරගෙන ගියේ කැරිබියන් මුහුදේ නැත කරලා තිබුණ USS ඉවෝ ජිමා නෞකාව වෙත. ඊට පස්සේ මොවුන් දෙදෙනාව ඇමරිකාවට අරගෙන යාම සිදු කළා. කියුබාවේ ගුවන්තනාමෝ බේ හරහා නිව්යෝක් නුවරට මදුරුව රැගෙන ගියා. ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටින තෙක්ම ලෝකයේම සිතා සිටියේ වෙනිසියුලාවේ හුදෙක් බෝම්බ පිපිරීම් කිහිපයක් විතරක් වුණා කියලා. ඇත්තටම ඇයි මේ වගේ දෙයක් ඇමරිකාව කරේ? මදුරුවට එරෙහිව ඇමරිකානු අධිකරණයකින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදයට උදව් කිරීම සම්බන්ධයෙන් වරින්තු නිකුත් කළ තමයි තිබ්බේ. ඔහු අල්ලලා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 50ක තෑග්ගක්ද ප්‍රකාශ කරලා තිබුණා. වීඩියෝ එක මුලින් ඉඳලා ඉවරනකම් බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්.